Hello, welcome back to my channel. ඉතින් ඔන්න ඔයගොල්ලෝ ආපහු ගොඩක් ප්‍රශ්න වගේ අහලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තරත් අරගෙන මම වීඩියෝ එකක් අරගෙන ආවා. පොඩ්ඩක් පරක් වුණාට sorry මොකද මම භවනීටිකේ මාසනීපෙන් හිටියේ මේ වෙලාවෙත්. ඒ වුණාට ඔයගොල්ලෝ වීඩියෝ එක බලාපොරොත්තුෙන් ඉන්න නිසා මම හිතුවා ඉක්මනට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. එහෙනම් වැඩි දේවල් කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. වැඩියෙන්ම අහලා තිබුණ ප්‍රශ්නේ අක්කි කවද්ද ගැසට් එක එන්නේ? ඇත්තටම ඔකට මට උත්තරයක් නැහැ. මම දන්නේ නැහැ ගැසට් එක කවද්ද එන්නේ කියලා. හැබැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. තව මාසයක් වගේ ඇතුළත ගැසට් එක අනිවාර්යෙන්ම එනවා කියලා. දැන් අවුරුදු කීපයක් වෙනවා. අන්තිමට 2023 තමයි ගැසට් එක ආවේ. ඉතින් 2020 21 22 අවුරුදු වල එක්සෑම් කරපු අයට තමයි මේ අවුරුද්දේ ගැසට් එක එන්න තියෙන්නේ. මම හිතනවා ඒක හොඳ උත්තරයක් වෙයි කියලා. මොකද ඔය ප්‍රශ්නේ තමයි මට වැඩිපුරම අහලා තිබුණු ප්‍රශ්නේ. ඒ වගේම තව වැදගත් ප්‍රශ්නයක් තිබ්බනමයි ෆාමසි එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්ද නර්සින් කරන්න බලන් ඉන්න කෙනෙකුට. එහෙම නැත්නම් ෆාමසි එකට ඇප්ලයි කරපු කෙනෙකුට මේ නර්සින් වලට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ, පුළුවන්. SLMC එකේ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ඔයගොල්ලෝ ෆාමසි එක්සෑම් එකට ඇප්ලයි කරන්න. නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඒත් කරන්න. ඒක හරි වටිනවා. ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ නර්සින් වලට ඇප්ලයි කරන්න. මොකද ඔයගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් අරගෙන ඊට පස්සේ අවුරුදු 1.5ක් හෝ 2ක් මට මතක විදිහට මට හරියටම කාලය මතක නැහැ. ඔයගොල්ලන්ට ඒක ගැන විස්තර ඕන නම් මම ඒක ගැන විස්තර හොයලා කියන්නම්. ඒ රෙජිස්ට්‍රේෂන් එක පරණ වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ එක්සෑම් එකට පාඩම් කරන්න ඔයාලට NTS කාලය ඇතුළත පුළුවන්. ඒ කාලය ඇතුළත ඒක පාඩම් කරලා ඔයගොල්ලන්ට ෆාමසි ලයිසන් එක ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ කාලය ඇතුළතදී ඇප්ලයි කරලා තියෙනක හොඳයි කියලා මම කිව්වේ. තව පරක්කු වෙලා ඔයගොල්ලෝ මේකට ඇප්ලයි කරොත් ඔයගොල්ලන්ට තර්ඩ් ඉයර් එක වගේ වෙනකොට තමයි ඕකේ එක්සෑම් එක හම්බෙන්නේ. එතකොට නර්සින් ස්කූල් එකේ තර්ඩ් ඉයර් එක කියන්නේ ගොඩාක් අමාරු අවුරුද්දක්. එතකොට ඒ වැඩයි ෆාමසි එක්සෑම් එකේ වැඩයි දෙක ඔයගොල්ලන්ට කවලම් වුණොත් එම දෙකම හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දැම්ම ඇප්ලයි කරොත් ඔයගොල්ලන්ට එක ඉක්මනට කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ දැම්ම ඇප්ලයි කරලා තියෙනක හොඳයි කියලා. මම වීඩියෝ එකක් කරන්න ගත්තොත් බල්ල බුරන්න පටන් ගන්නවා. පරණ තහඩු, පරණ බැටරි, පරණ පෙට්ටි ඔක්කොම අරන් යනවා. එහෙම නැත්නම් zoom පාන් එනවා. ඒ වගේම අනිත් දේ තමයි ඔයගොල්ලෝ නර්සින් ස්කූල් එකේ ඉන්න කාලේ මේ එක්සෑම් එකට පාඩම් කරන එක ඔයගොල්ලන්ට ගොඩක් පහසුවක් වෙයි. මොකද ෆාමකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් වෙනම ඔයගොල්ලන්ට නර්සින් ස්කූල් එකේදී උගන්වනවා. ඒකත් මේකට ලොකු සපෝට් එකක් වෙනවා මේ එක්සෑම් එකට. ඒ නිසා ඔයගොල්ලන්ට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු සපෝට් එකකුත් වෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරය හම්බුණා කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න තව වැදගත් දෙයක් තියෙනවා. එදා මම වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට චුට්ටක් කිව්වා මේ ජොබ් එක එච්චර සුන්දර වෘත්තියක් නෙවෙයි. ඔයගොල්ලෝ මේ විදියට මයින්ඩ් සෙට් එක හදාගෙන එන්න මෙන්න මෙච්චර අමාරු දේවල් මේකේ කරන්න තියෙනවා කියලා. මට මෙසේජස් කීපයක් ආවා. ඇත්තටම ඇයි ඒක එච්චර අමාරු කරන්නේ? ඇයි මේ විදිහ ජොබ් එකක් වෙන්නේ මේක? ඇයි ඒක බැලන්ස් එකේ කරගෙන යන්න බැරි? එතකොට මගේ යාළුවෙක් ඉන්නවා, මම අඳුරන කෙනෙක් ඉන්නවා, මෙයා මේ විදිහට ලස්සනට මේ ජොබ් එක කරගෙන යනවා කියලා. ඇත්තටම සතුටුයි ඒ විදිහට නර්ස් කෙනෙක් ලස්සනට ජීවිතේ බැලන්ස් කරගෙන යනකොට. ඒ වගේම කියන්න ඕනේ මං අර කිව්වේ ඕගොල්ලන්ට ඒ දේවල් බලාපොරොත්තුෙන් එන්න කියන එක මිසක් සියලුම හොස්පිටල් වල සියලුම යුනිට්ස් වල ඒක ඒ විදිහ නෙවෙයි. සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්න හොඳ වෝඩ් එකක් හම්බුනොත්, හොඳ යුනිට් එකක් හම්බුනොත් ඔයගොල්ලන්ට මාර සතුටින් වැඩ කරන්න පුළුවන්. පෞද්ගලිකව මම මේ දවස්වල වැඩ කරන යුනිට් එකේ මම මාරම සතුටින් හරිම ආසාවෙන් වැඩ කරන්නේ. මොකද මගේ සිස්ටර්ගේ ඉඳන් අදර් ස්ටාෆ් හැමෝම හරිම සපෝටිව්. ඒ විදිහට සතුටින් වැඩ කරන්න පුළුවන් යුනිට් එකක් හම්බුනොත් ඇත්තටම වැඩට ගියත් සතුටින් අපි ගෙදර තියෙන ප්‍රශ්න එතෙන්ට අරගෙන යන්නෙත් නැහැ. එතන තියෙන ප්‍රශ්න අපි මෙතෙන් ගෙදර ගේන්නෙත් නැහැ. සහ අපිට අනිත් අයත් එක්ක සපෝටිව් විදිහට වැඩ කරන්න පුළුවන්. හරි ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ යුනිට් එකක් හැමෝටම හම්බෙන්න කියලා මම විශ් කරනවා. මම අරද කිව්වේ ඕගොල්ලන්ට මේ දේවලුත් බලාපොරොත්තුෙන් එන්න කියන එක මිසක් හැම තැනම එහෙමයි මේ ජොබ් එක එහෙමයි කියන්න නෙවෙයි. මේක ඇත්තටම මම අර කිව්වා වගේ හරිම ආදරණීය වෘත්තියක්. ගොඩාක් ඔයාලට ඉස්සරහට ඔයගොල්ලන්ගේ දේවල් වලට සපෝටිව් වෙන වෘත්තියක්.
සහ ගොඩක් ඉස්සරහට යන්න මාර්ග තියෙන වෘත්තියක්. ඒ නිසා මේකට එන්න බය වෙන්න එපා. අර විදිහට බලාපොරොත්තු වෙන්න කියන එක විතරයි මම කිව්වේ. ෆාමසි කෝස් එක ගැන කියද්දි මට ඇත්තටම තව දෙයක් මතක් වුණා ඔයගොල්ලන්ට කියන්න. නර්සිං යන්න බලන් ඉන්නවා නම් ඕගොල්ලෝ නර්සිං එනකම් බලන් ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්ට කරන්න තව දෙයක් තියෙනවා. ඒක තමයි ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි ලෙවල් එක හදාගන්න එක. නර්සිං කෝස් එක සම්පූර්ණයෙන්ම කරන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට ඕගොල්ලන්ට ඉංග්‍රීසි ලෙවල් එක අඩු කෙනෙක් නම් මේක එකපාර අල්ලගෙන යන්න අමාරු වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට දැන් මේ ගෙදර ඉන්න කාලය තුල පුළුවන් නම් ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි ලෙවල් එක, ස්පෝකන් ලෙවල් එක, රයිටින් ලෙවල් එක, ග්‍රැමර් හැමදේම හදාගන්න. ඒක ලොකු සපෝට් එකක් වෙනවා ඕගොල්ලන්ට මේ කෝස් එක කරගෙන යනකොට. මොකද ඕගොල්ලන්ට කෙයා ස්ටඩීස් කරන්න වෙනවා, පේෂන්ට්ලත් එක්ක කතා බහ කරලා හැමදේම ඔයාලට නෝට්ස් හදන්න වෙනවා ඕගොල්ලන්ට පර්සනලි. එතකොට ඒ දේවල් කරද්දී ඔයාලට ග්‍රැමර් ලැන්ග්වේජ් එක හැමදේම මාර විදියට වැදගත් වෙනවා. සහ මට හිතිලා තියෙන තව එක දෙයක් තියෙනවා. මම මේක මම එක වැඩ කරන ස්ටාෆ් එක එක්කත් කතා කරලා තියෙන දෙයක්. නර්සස්ලාගේ තියෙන අඩුපාඩුවක් ඒක. ඕගොල්ලෝ දැකලා ඇති මෙඩිකල් ස්ටුඩන්ට්ලා කොයි ලෙවල් එකේ ඉඳලාවත් මොකද මෙඩිකල් ස්ටුඩන්ට්ලා කියලා හොඳ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තියෙන ලොකු පවුල් වලින් එන අය නෙමෙයි. ගම්වල දුප්පත් අහිංසක පවුල් වලින් එන ළමයි ඉන්නවා මාර දක්ෂ ළමයි මෙඩිකල් ස්ටුඩන්ට්ලා. එතකොට ඒගොල්ලෝ එනකොට සමහර වෙලාවට ඉංග්‍රීසි නොලෙජ් එක ඒගොල්ලන්ගේ එච්චර හොඳ ලෙවල් එකක නැහැ. හැබැයි ඒගොල්ලෝ ආවට පස්සේ ස්ටඩීස් කරද්දී ඕගොල්ලෝ දැකලා ඇති හොඳට ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි ලෙවල් එක හදා ගන්නවා. ඕගොල්ලෝ කවදා හරි දවසක දැකලා තියෙනවද ඒගොල්ලෝ පේෂන්ට් කෙනෙක්ගේ හිස්ටරි එක ප්‍රසන්ට් කරනවා කන්සල්ටන්ට් කෙනෙකුට සිංහලෙන්. කවදාවත් දැකලා නැහැනේ. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරනවා. එතකොට අපේ තියෙන දුර්වල තැනක් තමයි අපි ලැන්ග්වේජ් එක දැනගෙන හිටියත් අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්න බයයි. අපි දන්න වචනේවත් කියන්නේ නැතුව අපි එතන සිංහල වචනයක් පාවිච්චි කරනවා. මම කියන්නේ නැහැ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලෙවල් එකට අපි සමානයි කියලා. මම මේක කවදාවත් කියන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි ඒගොල්ලෝ තරම් මහන්සි වුණා නම් අපි මෙතන නතර වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් මහන්සි වෙච්ච නිසා තමයි ඒගොල්ලෝ එතෙන්ට ගියේ. හැබැයි අපිට පුළුවන් අපි යම්කිසි ලෙවල් එකකට අපේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න. අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හරියට පාවිච්චි කරනවා නම් ස්ටුඩන්ට්ලා කතා කරනකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා නම් අපි ටීචර්ස්ලත් එක්ක අපේ සිස්ටර්ලා සර්ලා එක්ක කතා කරද්දී අපි මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා නම් අපිටත් පුළුවන් අපේ ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එක හදාගන්න. ඉතින් ඒකත් ඒ ගමන් මතක් කරනවා ඕගොල්ලන්ට. ඕගොල්ලොන්ගෙන් හරි එක පටන් ගන්න පුළුවන් නම් මොකද දැන් එළියට ආපු අයගේ ඒක හදන්න ටිකක් අමාරුයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ ඒක මේන්ටේන් කරන්න ඒක හරි ලස්සනයි. මම අපේ ලැන්ග්වේජ් එක පහත මට්ටමකට දානවා නෙමෙයි මම මගේ භාෂාවට අනිත් හැම භාෂාවකටම වැඩි ආදරේ. හැබැයි අපි අපේ ප්‍රොෆෙෂන් එක මේන්ටේන් කරනකොට අපිට යම්කිසි දේවල් වෙනස් කරන්න වෙනවා. ඒවත් එක්ක මම මේ කතාව කිව්වේ. මම ආසයි ඒක නර්සස්ලාගෙත් දකින්න. අනිත් එක අකි NTS එකකට ගිහිල්ලා රට යන්න පුළුවන්ද? NTS එකෙන් දෙන්නේ ඩිප්ලෝමා එක විතරයි නේද? එතකොට අපිට රට යන්න පුළුවන්ද? NTS එකෙන් දෙන්නේ ඩිප්ලෝමා එක විතරයි. අවුරුදු 3ක ඩිප්ලෝමා පාඨමාලාවක් තමයි NTS එකෙන් දැනට ඕගොල්ලන්ට ලැබෙන්නේ. හැබැයි දැනට සාකච්ඡා මට්ටමේ තියෙන තීරණයක් තමයි NTS විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියන එක. එහෙම වුණොත් ඕගොල්ලන්ට ඉදිරි කාලයේදී ඩිග්‍රී එකක් එක්ක NTS එකෙන් එළියට යන්න පුළුවන්. එහෙම නැතුව දැනට තියෙන තත්ත්වෙත් එක්ක නම් NTS එකෙන් එළියට යන්නේ ඩිප්ලෝමා එකක් එක්ක තමයි. එතකොට ඒකෙන් රට යන්න පුළුවන්ද? රට යන්න ඩිප්ලෝමා එකක්ද ඕනේ ඩිග්‍රී එකක්ද ඕනේ කියන එක ඩිසයිඩ් කරන්නේ ඒ රටවල් වල තියෙන නර්සිං කවුන්සිල් වලින්. එතකොට අපි වෙන රටකට යන්න ඇප්ලයි කරනවා නම් උදාහරණයක් විදියට USA කියලා හිතන්න. USA process එකේදී ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉල්ලන්නේ නර්සිං ඩිග්‍රී එක. එතකොට ඩිප්ලෝමා එක කරලා එළියට ආපු කෙනෙක් කොහොමද ඒ වගේ රටකට ඇප්ලයි කරන්නේ? එතකොට ඕගොල්ලන්ට අනිවාර්යෙන් සිද්ධ වෙනවා එළියට ආවට පස්සේ ඩිග්‍රී එක පටන් ගන්න.
ඩිග්‍රී එකත් ඕගොල්ලන්ට එතකොට කම්ප්ලීට් කරාට පස්සේ තමයි ඒ වගේ රටකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ඩිප්ලෝමා එක කරලා ඉවර වෙලා টොප් අප් ඩිග්‍රී එකක් කරන්න පුළුවන් අවුරුද්දක. එහෙම නැත්නම් වෙනම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ වගේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. හැබැයි තෝරගන්නකොට හරි යුනිවර්සිටි එකක් බලලා තෝරගන්න ඕනේ. මොකද සමහර යුනිවර්සිටිස් වල දෙන টොප් අප් ඩිග්‍රී එක වැලිඩ් වෙන්නේ නැහැ වෙන රටකට ඇප්ලයි කරන්න. ඒ නිසා ඒව තෝරගන්නකොට ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ ආයතනද මම තෝරගන්නේ කියන එක. ඒක හොයලා බලලා ඔයගොල්ලෝ ඩිග්‍රී එක කරන්න තැනක් තෝරගන්න ඕනේ. රට යන්න ඇප්ලයි කරනවා නම් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද, ඕගොල්ලෝ ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ මොන වගේ පැතිවලින්ද කියලා වෙනම වීඩියෝ එකක් මම කරනවා. ඕගොල්ලන්ට අවශ්‍ය මොනවද දැනගන්න අවශ්‍ය දේවල් මේ අර කලින් වීඩියෝ එකේදී වගේම කමෙන්ට් එකක් දාලා තියන්න. මම එතකොට ඒ විස්තර බලලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න. එතකොට තව අහලා තිබුණා shift ගැන සහ NTS period එක කොයි වගේද ගෙවෙන්නේ කියලා. ඒක ගැන කතා කරොත් NTS එකේදී ඕගොල්ලන්ට අවුරුදු 3ක කාලයක් තියෙනවා NTS program එක. පළවෙනි අවුරුද්දේදී ඕගොල්ලෝ මාස 3-4ක් යනකම් theoretical hours විතරයි cover කරන්නේ. මොකද ඕගොල්ලන්ට theory knowledge එකක් මේ සම්බන්ධයෙන් දීලා තමයි hospital වලට clinical experience එකට ඕගොල්ලන්ව යවන්නේ. මුල් මාස කීපේ ඕගොල්ලෝ තියරි ටික කවර් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලව යවනවා ක්ලිනිකල් එක්ස්පීරියන්ස් ගන්න. එතකොට ෆස්ට් ඉයර් එක්සෑම් එක කරන්න කලින් ඕගොල්ලෝ තනි සුදු ගවුමක් තමයි අඳින්නේ කැප් එක නැතුව. ඊට පස්සේ ඕගොල්ලන්ව සෙකන්ඩ් ඉයර් එකට දාන්නේ ෆස්ට් ඉයර් එක්සෑම් එකෙන් පස්සේ. ෆස්ට් ඉයර් එක්සෑම් එකේදී පාස් වුණාම තමයි ඕගොල්ලන්ට නර්සින් යුනිෆෝම් එක හම්බෙන්නේ. ඊට පස්සේ රෙඩ් බෙල්ට් දාලා කැප් එක දාලා ඕගොල්ලන්ට කැපින් සෙරමනි එකක් වෙනම තියෙනවා. කැපින් සෙරමනි එකෙන් පස්සේ තමයි ඕගොල්ලන්ව සෙකන්ඩ් ඉයර් එකට ඕගොල්ලන්ව ඇතුළත් වෙන්නේ. එතකොට සෙකන්ඩ් ඉයර් එකේදී ඕගොල්ලන්ට ස්ටෙරයිල් ප්‍රොසීඩියර්ස් උගන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ ටික පේෂන්ට්ලගේ ස්පෙෂල් ප්‍රොසීඩියර්ස් කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඉවලුවේෂන් කරලා පෙන්නන්න ඕනේ අපේ ටියුටර්ස්ලට. ඒ වගේ ඒ අවුරුද්ද ගෙවිලා යන්නේ මේ විදියට. ඕගොල්ලන්ට තනිකරම තියෙන්නේ වෝඩ් එක්ස්පීරියන්ස් ගන්න සෙකන්ඩ් ඉයර් එකේදී තියරිත් එක්ක වැඩි හරියක් කරන්න තියෙන්නේ ඒක. ඊට පස්සේ තර්ඩ් ඉයර් එකේදී තමයි ගොඩක්ම හෙවි අවුරුද්ද වෙන්නේ. ස්ටඩීස් එක්ක ඕගොල්ලන්ගේ නයිට් ෂිෆ්ට් කරන්න වෙනවා. ප්‍රැක්ටිස් වෙන්න ඕගොල්ලන්ව නයිට් ෂිෆ්ට් එකට දානවා සෙකන්ඩ් ඉයර් එක්සෑම් එක ඉවර වුණාට පස්සේ. එතකොට අවුරුදු 3ෙම අමාරුම ප්‍රොසීඩියර්ස් ටික තියෙන්නේ අවුරුද්දේදී. IV ප්‍රොසීඩියර්ස් ටික, ඩ්‍රෙසින්, ඒ වගේ අමාරු ප්‍රොසීඩියර්ස් ටික පටන් ගන්නෙත් ඒ අවුරුද්දේදී. හැමදේම එක්ස්පීරියන්ස් කරගන්න ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ අවුරුද්දේදී ප්‍රැක්ටිස් කරගන්න. මොකද එතනින් එහාට ඕගොල්ලෝ ස්ටාෆ් නර්ස් කෙනෙක් විදියට වැඩ කරන්න සම්පූර්ණ ප්‍රැක්ටිස් එක ඕගොල්ලන්ට ගන්න වෙනවා මේ අවුරුද්ද ඇතුළත. ඒ නිසායි මම අර කලිනුත් කිව්වේ ෆාමසි කෝස් එක කරනවා නම් දැම්ම පටන් ගන්න. තර්ඩ් ඉයර් එකේදී ඒව කරන්න තියාගන්න එපා. තර්ඩ් ඉයර් එක ගොඩාක් හෙවි. මොකද තර්ඩ් ඉයර් එක්සෑම් එක ෆේල් වුණොත් ඕගොල්ලන්ට ආයෙක පාරක් රිපීට් වෙලා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. සහ ඕගොල්ලන්ට දුක හිතේ ඕගොල්ලත් එක්ක එකට හිටපු කට්ටිය ස්ටාෆ් නර්ස් වෙලා ජොබ් එකට යනකොට ඕගොල්ලෝ තාම ගෙදර ඉඳී රිපීට් එක්සෑම් එක කරන්න. ඒ නිසා ඒ එක්සෑම් එක කොච්චර අමාරු වුණත් හොඳට මහන්සි වෙලා එක්සෑම් එක කරගන්න. තියරි එක්සෑම්, ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඒවත් එක්ක ගොඩක් හෙවි අවුරුද්දක් ඒක. එතකොට ස්ටාෆ් නර්ස් කෙනෙක් වුණාම ෂිෆ්ට් එක උදේ 7 දවල් 1 දවල් 1 හවස 7 සහ රෑ 7 උදේ 7 ඔය විදියට ෂිෆ්ට් තුනක් තමයි තියෙන්නේ. හැබැයි තනි ෂිෆ්ට් වැටෙන්නේ කලාතුරකින්. යුනිට් එකක වැඩ අඩුයි නම් ගොඩක් වෙලාවට තනි ෂිෆ්ට් එකක් වැටෙන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් කලාතුරකින් තමයි තනි ෂිෆ්ට් එකක් වැටෙන්නේ. එක්ක ෆුල් ඩේ එකක්. ඒ කියන්නේ උදේ 7 හවස 7. එහෙම නැත්තම් ආෆ්ටර්නූන් නයිට් මෝර්නින් එකක් වගේ. එහෙම ඒ කියන්නේ 24 hours ඩියුටි එකක්. දවල් 1 පහුවදා දවල් 1 ඒ වගේ ෂිෆ්ට් වැටෙන්න තියෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්තම් මෝර්නින් ඔෆ් වෙලා යන්න පුළුවන්. ඒතොර නයිට් එකකට පස්සේ ස්ලීපින් ඩේ එකක් ඕගොල්ලන්ට හම්බෙනවා. ඒ කියන්නේ අද නයිට් කරනවා නම් හෙට ඔයාගේ ස්ලීපින් ඩේ එක. හැබැයි අර මං කිව්වා වගේ ස්ලීපින් ඩේ එකේ උදේ ඩියුටි එකක් වැටෙන්න පුළුවන්. මම ඒකයි කලින් දවසේ වීඩියෝ එකේ කිව්වේ ඕගොල්ලන්ට යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මොකද ස්ටාෆ් එක හරිම අඩුයි දැන් නර්සස්ලා. එතකොට ඕගොල්ලෝ වැටෙන යුනිට් එක අනුව තීරණය වෙනවා ඕගොල්ලන්ට මොනවද කරන්න සිද්ධ වෙන ෂිෆ්ට් කියලා. ඒ වගේම ක්ලිනික් එකකට ඕගොල්ලන්ට ජොයින් වෙන්න වුණොත් ඕගොල්ලන්ට උදේ 7:04 වගේ ඩියුටි එකක් තමයි වැටෙන්නේ. ওই විදිහට තමයි ෂිෆ්ට් ගැන මට කියන්න තියෙන්නේ.
ඒ වගේම තව රික්වෙස්ට් එකක් තිබුණා අක්කේ NTS මං හිතන්නේ NTS ස්ටුඩන්ට් කෙනෙක්ගේ එක මේ රික්වෙස්ට් එක තිබ්බේ. මම ඒක කලින් හිතලා තිබුණු දෙයක්. හැබැයි මම ඒක කිව්වේ නැහැ. මොකද ඒක රික්වෙස්ට් එකක් ආවොත් කියනවා කියලා හිතාගෙන මම හිටියේ. NTS එකේ අමාරු පාඩම් ওই විදිහට ලෙක්චර් එකක් වගේ කරලා දෙන්න පුළුවන්ද කියලා. මම කැමතියි ඒක කරන්න. මං හරි ආසයි මං දන්න දෙයක් අනිත් අයට කියලා දෙන්න. ඕගොල්ලන්ට මොන විදිහට ඒක ඕනේ වෙයිද කියන එක මට තාම හිතා ගන්න අමාරුයි. මම තාම ඒක ගැන හිතන ගමන් ඉන්නේ මේ විදිහේ දෙයක් කරන්න. එහෙම කරනවා නම් ඕගොල්ලෝ මම මගේ page එකේ link එක මේ description එකේ දාන්නම්. ඕගොල්ලෝ ඒකට message එකක් දාලා තියන්න ඕගොල්ලන්ට කොයි විදිහටද මොන subject වලටද ඕගොල්ලන්ට අමාරු තියෙන්නේ ඒවට මොන විදිහටද ඕගොල්ලන්ට ලෙක්චර් එකක් ඕනේ කියලා පුළුවන් නම් ඕගොල්ලෝ මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම මේක බලලා ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට ඔයාලට නෝට්ස් හදා ගන්න විදිහ සහ සිම්ප්ලි ස්ටඩි කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඒ වගේම රට යන process එක ගැන අහලා තිබුණ අයට මට කියන්න තියෙනවා. ඕගොල්ලොත් මට මැසේජ් එකක් දාලා තියන්න. මම විස්තර හොයලා බලලා ඕගොල්ලන්ට ඒ process ගැනත් විස්තර කියලා දෙන්නම්. හරි එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් මම නතර කරනවා. ඕගොල්ලන්ට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් මේකට මේ කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.